ආදරණීය යාළුවෝ හැමදිනාවම හරි ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. දැන් වෙලාව පාන්දර 4යි. එහෙනම් තව පැය 3:00කට පස්සේ අපේ පළවෙනි ගමනාන්තයේදී හම්බ වෙන්නම්. දෙයට හමාර වෙනකොට අපි තන්තිරිමලේ රජමහා විහාරයට ඇවිත් තමයි දැන් ඉන්නේ. 19 වන සියවසේ ආරම්භය දක්වාම මේ ස්ථානය හඳුනාගෙන තිබිලා නැහැ. 1960 දී පූජ්‍ය කුඩා කොන්ගස්කඩ විමල ඥාන හිමි තන්තිරිමලේ නැවත හොයාගෙන තියෙන්නේ. කොහොම වුණත් ඒ වෙනකොටත් විහාරයේ තිබුණු පිළිම නිදන් හොරුන් නිසා දැඩි හානියට පත් වෙලා තමයි තිබිලා තියෙන්නේ. අපි එහෙනම් ඉස්සරහට ගිහින් බලමුකෝ. ඒ වගේම තමයි මේ විහාරය මල්වතුවේ වගේම කනදරාවෙන් තුන් පැත්තකින්ම වට වෙලා තියෙනවා. එයාලා හිතනවා ඇතිනේ ඉතින් මේ තන්තිරිමලේ විහාරයේ තියෙන විශේෂත්වය මොකක්ද කියලා. මම ඒ ගැන ඔයාලට ඒ තැනටම ගිහින් කියන්නම්කෝ. ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉන්දියාවේ ඉඳලා ලංකාවට වැඩම වනකොට අනුරාධපුරයට යන අතරමඟදී එක් රැයක් බෝධීන් වහන්සේ තැන්පත් පාත්‍රයේ මේ තන්තිරිමලේ භූමියේ තැන්පත් කරලා තියෙනවා. ඉතින් මේ අවස්ථාව සිහිපත් කරන්න බඳුනෙන් වෙන් වෙලා වැඩුණු එක් ශාඛාවක් මේ භූමියේ රෝපණය කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් මේ විරාජමානව වැඩ සිටින්නේ අවුරුදු 2300ක් පමණ වන ඒ ශ්‍රී මහා බෝධි ශාඛාවයි. එහෙනම් වන්දනා කටයුතු අවසන් කරලා දැන් අපි යන්න තමයි හදන්නේ. එහෙනම් ඊළඟ අපේ ගමනාන්තයේදී හම්බ වෙමු. උදේ 10 වෙනකොට අපි ආව හැම දිනාගෙම ගෞරවයට පාත්‍ර වුණ මඩුපල්ලියට. ලංකාවේ මන්නාරම් දිස්ත්‍රික්කයේ තියෙන රෝමානු කතෝලික මේරියන් සිද්ධාස්ථානයක් තමයි මේ. වසර 400කට වැඩි ඉතිහාසයක් තියෙන මේ ස්ථානයේ ශ්‍රී ලංකාවේ ශුද්ධතම කතෝලික සිද්ධාස්ථානයේ විදිහට තමයි හඳුන්වන්නේ. 1999 ඉඳන් 2008 කියන කාලය තුල LTT ප්‍රහාරවලට ප්‍රචණ්ඩකාරී තත්ත්වවලට පත්වුණු ස්ථානයක් තමයි මේ. අපි මෙතනින් යන්න පටන් ගත්ත ගමන්ම වගේ තදින් වහින්න පටන් ගත්තා. පොදවැස්සක් තිබුණත් මගදී හමුවුණු මේ ලස්සන තැනින් කට්ටියම බැස්සා ෆොටෝ ගන්න කියලා. දවල් 12 වෙනකොට මන්නාරම් බලකොටුවට අපි ආවා. එහෙනම් ගිහින්ම බලමුකෝ. පරක්කුයි අපි හොඳටම යමු එන්නකෝ. මන්නාරම් දූපතේ දකුණු කෙළවරේ ටවුන් එකට ටිකක් ඈතින් තමයි බලකොටුව තියෙන්නේ. 4 හැඩයක් තමයි තියෙන්නේ. 16 වෙනි සියවසේදී පෘතුගීසීන් තමයි ඉදි කරලා තියෙන්නේ.
1658 දී ලන්දේසින් අල්ලගෙන තිබුණත් 1795 දී බලකොටුව බ්‍රිතාන්‍යයට යටත් වුණා. බලකොටුවේ බිත්තිවල ඝනකම මීටර 1.5ක් වගේ වෙනවා. මේ ආශ්‍රිතව මුතු බෙල්ලන් අල්ලීමෙන් හොඳ ලාභයක් ලබාගෙන තියෙනවා. ඒ නිසාම මුතු බෙල්ලන් අඩු වී යාම නිසා පැරණි තේජස අඩු වී යන්න ඒක හේතුවක් වෙලා තියෙනවා. වර්තමානයේදී නම් ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ ස්ථානය අත්කරගෙන තියෙනවා. මේ ප්‍රදේශවල සංචාරයට හොඳම කාලය විදිහට කියන්නේ ජූලි සැප්තැම්බර් කියන කාලයත් දෙසැම්බර් පෙබරවාරි කියන කාලයත් අතර කාලය තමයි. ගිම්හානයට අධික උෂ්ණත්වයක් තියෙනවලු. වැහි පොද නම් තවම නැවතිලා නැති වුණත් අපි දවල් 12:00 වෙනකොට බයෝබැබ් ගහ බලන්න ආවා. මේ ගහ මීටර 7.5ක් උස වගේම වට ප්‍රමාණය මීටර 19.5ක් වෙනවා. අප්‍රිකාවට ආවෙනික ගසක් වුණු මේ බයෝබැබ් ගහ උඩියටකුරු ගහ කියලා හඳුන්වනවා කියලා මට නම් මතකයක් තියෙනවා. මේ ගහ සියවස් කිහිපයකට පෙර අරාබි වෙලෙන්දන් ගෙනාව කියලා තමයි කියන්නේ. 2003 දී හොයාගෙන තියෙනවා අවුරුදු 700කට වඩා මේක වයසයි කියලා. ලංකාවේ දැනට මේ ගහත් ඇතුළුව බයෝබැබ් ගස් 40ක් විතරයි තියෙන්නේ. හරිම ලස්සන මතකයක් මේ විදිහට එකතු කරගෙන දැන් අපි යන්නේ කොහෙද කියලා බලන්නකෝ. මේ දෙපැත්තෙම තියෙන්නේ නොගැඹුරු යාපනයේ කලපුව. හරිම ලස්සනයි වගේම පිරිසිදුයි. Blowing through our hair, the lights are shining everywhere. From up above and down below, we fall into the afterglow. So now, this is the perfect night, tonight. දුෂ්කර පරිසරයක් පහු කරගෙන තමයි අපි මේ යන්නේ. මම හිතුවා මේ පරිසරය ඔයාලත් බලන්න ඕනෙමයි කියලා. හවස 3:00 වෙනකොට සංගුපිටි පාල්ම බලන්න තමයි අපි මේ ඇවිත් ඉන්නේ. 1932 ජුලි මාසයේ බ්‍රිතාන්‍යයටත් විජිත කාලයේදී යාපනයේ කලපුවේ නොගැඹුරු මුහුදු ජලය හරහා සංගුපිඩි කරයිතිව් සීමා දෙක යා කරලා මහා දේව පාලම හදන්න තීරණය කරනවා. දීවරයින් වගේම ලුණු නිෂ්පාදකයින් ඒකට විරුද්ධ වුණ නිසා සැලසුම් ක්‍රියාත්මක කරන්න හම්බ වෙලා නැහැ. මේ සංගුපිඩි පාලම නිසා දකුණු ශ්‍රී ලංකාවේ ඉඳන් යාපනය දක්වා ගමන කිලෝමීටර් 110ක් අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ පැය 3ක් විතර අඩු වෙලා තියෙනවා. ඉතින් මේ පාලම මීටර 288ක් දිගයි.
ඒ වගේම මීටර් 7.35ක් පළලයි. රුපියල් බිලියන 1.037ක්. එහෙමත් නැත්නම් ඇමරිකන් ඩොලර් මිලියන 9.4ක් වැය වෙලා තියෙනවා මේ පාලම හදන්න. මේ පාලම හදන්න කලින් යාපනයේ අර්ධද්වීපයේ ප්‍රධාන භූමියත් අතර එකම මාර්ග සම්බන්ධතාවය වුණේ අලිමංකඩ. 2009 සිවිල් යුද්ධය අවසන් වුණාට පස්සේ 2010 අප්‍රේල් මාසයේ ඉදිකිරීම ආරම්භ කරලා 2011 ජනවාරි 16 වෙනිදා සංගු පිඩිපාලම ලෙස මේ පාලම විවෘත කරනවා. දැන් අපි මේ යන්නේ ලස්සන පරිසරය පහු කරගෙන හරිම විශේෂ තැනකට. එහෙනම් බලාගෙන ඉන්න අපි කොහටද යන්නේ කියලා. හවස 4:45 වෙනකොට අපි යාපනයේ පුස්තකාලයට ආවා. යාපනය මහනගර සභාව විසින් තමයි මේ යාපනයේ පුස්තකාලය පාලනය කරන්නේ. එහෙනම් ඔයාලත් එන්න මාත් එක්ක යාපනයේ පුස්තකාලය බලන්න. 1981 දී මේක හිතාමතාම LTT ප්‍රහාරයකින් පුළුස්සා දමලා තියෙනවා. ඒ වෙනකොටත් මේ පුස්තකාලයේ පොත් මිලියනයකට අධික ප්‍රමාණයක් විනාශ වෙලා. නැවත 2001 වන විට ප්‍රතිසංස්කරණය කරලා නව මුහුණුවරකින් නව පොත් ස්ථාපනය කරලා තියෙනවා. හැබැයි පැරණි පොත් කිසිවක් නැවත ස්ථාපනය කරලා නැහැ. මේක ඇතුළත සමහර තැන් වීඩියෝ කරන්න නොදුන්නත් පුළුවන් හැම තැනක්ම ඔයාලට ගේන්න මම උත්සාහ කරා. 1933 දී තමයි මේ පුස්තකාලය ඉදි කරලා තියෙන්නේ. ශ්‍රී ලංකාවේ දෙවන ප්‍රධාන මහජන පුස්තකාලය තමයි මේ. කොළඹ මහජන පුස්තකාලයට පමණයි මේ පුස්තකාලය දෙවනි වෙන්නේ. 1980 දී පොත් වගේම අත්පිටපත් 97000කට අධික ප්‍රමාණයක් තිබිලා තියෙනවා. ආසියාවේ විශාලතම පුස්තකාලවලින් එකක් තමයි මේ. මෙතන නම් අපි පුංචි වෙලාවයි හිටියේ. අපි අද දවසේ අවසාන ගමනාන්තයට තමයි දැන් ඇවිත් ඉන්නේ. මාරම ලස්සන පිරිසිදු තැනක්. පොඩි ටිකට් එකක් අරගෙන අපිට ඇතුළට යන්න පුළුවන්. එහෙනම් ඔයාලත් එන්න මාත් එක්ක යාපනයේ බලකොටුව බලන්න. ගුරුනගර් කියන වෙරළබඩ ගම්මානයට ආසන්නව 1618ත් 1625ත් අතර කාලයේදී පෘතුගීසින් විසින් තමයි ඉතාමත් කුතුහලය දනවන විදිහට මෙය නිර්මාණය කරලා තියෙන්නේ. වසර 400ක් පැරණි මේ බලකොටුව ශ්‍රී ලංකාවේ යටත් විජිත අතීතයේ දෘශ්‍යමානය මතක් කරවන සමුද්‍රීය උරුමයක්. අහසින් බැලුවහම හිම පියල්ලක හැඩයකට මේ බලකොටුව නිර්මාණය කරලා තියෙනවා. මේ බලන්නකො එක පේන විදිහ. ආසියාවේ ශ්‍රේෂ්ඨතම ලන්දේසි බලකොටුවලින් එකක් තමයි මේ. බලකොටුවේ බිත්ති මෝටාර් ගඩොල් සහ ගල් මිශ්‍ර කොරල් සංයෝගයකින් ඉදි කරලා තියෙන්නේ.
ගමනාන්ත බලකොටුව යාපනයේ කලපුව දිහා තමයි බලාගෙන ඉන්නේ. මට හිතන විදිහට මේ ඉර බැහැගෙන යන වෙලාව තමයි මෙතන ලස්සනම මොහොත කියලා. ඔයාලත් ඉතින් බලන්නකෝ. ඉතින් අපි ප්ලෑන් කරපු විදිහටම හරිම ටයිම් වලදී අපේ ගමනාන්තවලට අද අපිට යන්න පුළුවන් වුණා. අපි තව දවස් 2ක් යාපනයේ ගත කරනවා. හරියටම හවස 6 වෙනකොට අපි අද රාත්‍රියේ ගත කරන හොටෙල් එකට එන්න පුළුවන් වුණා. යාපනයේ අපි ගත කරන දෙවෙනි දවස් අපි මොකද කරන්නේ, කොහෙද යන්නේ කියලා ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙන බලාපොරොත්තුෙන් මම නවතිනවා. ආදරෙයි.